හෙලෝ කොහොමද ඔයාලට ඔන්න මං අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ විශේෂයෙන් ගෑනු ළමයි හොයන දෙයක් ගැන. මොකද්ද? මුළු ඇඟම එකම පාටකට ගන්න පුළුවන් දෙයක්. ඒ මොනවද? විටමින් C. අඩුම වියදමින් අපිට පිටතින් ගන්න පුළුවන් විටමින් C ටැබ්ලට් එකක් ගැන මම ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. මොකද මම ඊළඟට තවත් වැදගත් වීඩියෝස් දානවා. එතකොට ඒවා notification එකක් විදිහට ඔයාලට එනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි. විටමින් C ඇයි අපි ගන්න ඕනේ? විටමින් C වල ප්‍රයෝජන මොනවද? එහෙනම් අපි බලමු විටමින් C වල ප්‍රයෝජන ටික. කොලෙජන් නිෂ්පාදනයට විටමින් C උදව් වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන්න, තුවාල සුව කරන්න, යකඩ අවශෝෂණය වැඩි කරන්න, ඒ වගේම ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහට ක්‍රියා කරනවා. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා. රූපලාවන්‍ය පැත්තෙන් ගත්තොත් අපිට සමේ නිරෝගී බව හා තාරුණ්‍ය බව පවත්වාගෙන යන්න සහ සම පැහැපත් කරන්න මේ විටමින් C උදව් වෙනවා. අපි විටමින් C ඇඟ ඇතුලේ නිපද වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි පිටතින් ගන්න ඕනේ. එක්කෝ ආහාර වේලක් විදිහට නැත්නම් සප්ලිමන්ට් එකක් විදිහට හරි අපි පිටතින් අනිවාර්යෙන්ම ගන්න ඕනේ දෛනිකව. දෛනිකව ගන්න ඕනේ. මොකද අපේ ඇඟ ඇතුලේ නිපද වෙන්නේ නැහැ විටමින් C. ඒ වගේම අපි ඇඟ ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ නැහැ. විටමින් C කියන්නේ ජලයේ දිය වෙන විටමිනයක්. හින්දා ඇඟ ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ එදිනෙදා අපි ආහාර වේලකින් ගන්න ඕනේ. අපි කොච්චර ප්‍රමාණයක් දවසකට විටමින් C ගන්න ඕනද? වැඩිහිටි ගැහැණු කෙනෙක් නම් මිලිග්‍රෑම් 75ක්, පිරිමි කෙනෙක් නම් මිලිග්‍රෑම් 90ක්, යෝන් විය කෙනෙක් නම් මිලිග්‍රෑම් 65 ඉඳලා 75 යන ප්‍රමාණයන්ට ගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් උපරිම ගන්න පුළුවන් දවසකට මිලිග්‍රෑම් 2000යි. මොකද ඊට වඩා ඕනකට වඩා ගන්න ගියොත් අපේ බඩවැල් වලට අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම වකුගඩු වල ගල් ඇති වෙන්න පුළුවන්. එක නිසා අනවශ්‍ය මාත්‍රා ගන්න යන්න එපා. අවශ්‍ය මාත්‍රාව පමණ ගන්න. අපි බලමු එදිනෙදා අපේ ආහාර වේලට එකතු කර ගන්න පුළුවන් එළවලු සහ පළතුරු මොනවද කියලා. එහෙනම් අපි බලමු අපිට දිනපතා ආහාර වේලට එකතු කර ගන්න පුළුවන් එළවලු වර්ග කිහිපයක් සහ පළතුරු වර්ග කිහිපයක්. පළතුරු විදිහට අපි ගත්තොත් පේර, නෙල්ලි, දෙහි, ස්ට්‍රෝබෙරි, දොඩම්, අන්නාසි, අඹ, ගස්ලබු වගේ අපිට ගන්න පුළුවන්. අපි එළවලු විදිහට ගත්තොත් මාළු මිරිස්, තක්කාලි, ගෝවා, මිරින්දා, මිරිසි වගේ ඒවා ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේවා ගොඩාක් වෙලා උෂ්ණත්වයේ තැම්බෙන්න හරින්න එපා. විටමින් C විනාශ වෙන්න පුළුවන්. විනාශ වෙන්න පුළුවන් නේ. විටමින් C විනාශ වෙනවා. ඒ වගේම තමයි දිනපතාම මේ ආහාර, මේ පළතුරු එළවලු ආහාර වේලට එකතු කරගන්න බැරි කෙනෙක්ට පුළුවන් අඩුම වියදමින් විටමින් C සප්ලිමන්ට් එකක් විදිහට ගන්න. මේ තියෙන්නේ මම අඩුම වියදමින් මගේ ශරීරයට එකතු කරන විටමින් C සප්ලිමන්ට් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරන්න. මිලිග්‍රෑම් 500ක් අන්තර්ගත වෙනවා. දවසකට මිලිග්‍රෑම් 2000ක් උපරිම පුළුවන්. 2000කට වඩා ගන්න එපා. මම අර කිව්වා වගේ බඩවැල් වල අපහසුතා, කිඩ්නි වල ගල් වෙන්න පුළුවන්. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ ප්‍රතිඵල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් අපිට දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක වැදගත් නම් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මම ඊළඟට මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් කරන්නවා. එතකොට ඔයාලට ඒවත් බලන්න පුළුවන්. එහෙනම් මේ විටමින් C එක try කරන්න. පෞද්ගලිකව මම මේක පාවිච්චි කරනවා. ඒක නිසා ඔයාලත් අදම try කරන්න බලන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම bye.